70 තිස්සේ මේක පක්ෂ දෙකකට මාරු වුණේ. ජනතාව 68 ලක්ෂයක් අලුත්ම පක්ෂයක් තෝරගත්තා. දැන් මාස 3ක් විතර ඇති මේ පක්ෂය ඇවිල්ලා මට නම් කියන්න වරදක් නැහැ. මම හිතනවා නාස්ති අඩු කරලා තියෙනවා. අනුර කුමාර ජනාධිපතිතුමා බොහොම එතුමා පූර්වාදර්ශයක් කියලා තියෙනවා දේශපාලනයේට. නාස්තිය 100% අඩු කරලා තියෙනවා. එතකොට හොරකම් නැහැ. ඉතින් මම මේ පක්ෂය එන්න ඉස්සෙල්ලත් මේ ගැන කිව්වා. ඉතින් මම නම් ජනතාව කියනවා කාල් ගැන, පොල් ගැන, ලුණු ගැන ඒ වගේ ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒක මොන ආණ්ඩුවක් තිබුණා. ඉතින් මම හිතනවා දැනට නාස්ති අඩු කරලා මේ යන ගමන ගැන මට නම් අවංකවම සන්තෝෂයි. මට නම් කමන්නේ කවුරුවවත් රට හොදක් කරනවා නම් ඒ ඇති. ඒ දේ කරගෙන යනවා කියලා මම සුවපතනවා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ යන ක්‍රමවේදය තමයි මේ රටට ගැලපෙන්නේ. මේකේ වරදක් නැහැ. සංචාරකයෝ එනවා. ජපානයේ උදව් කරන්න පෙළඹුණා. ජපානයේ තරහ වෙලා හිටිය අර එක්තරා ඇමතිවරයෙක් හොරකම් කරලා ඒ සියලුම ව්‍යාපෘති අකුලන් ගියානේ. ඉතින් ඉන්දියාව උදව් කරනවා. ඇමරිකාව උදව් කරනවා. චීනය උදව් කරනවා. ඉතින් ස්වභාව ධර්මයෙන් ප්‍රශ්නයක් ආවේ නැහැ. කොරෝනා වගේ ප්‍රශ්න ආවේ නැහැ. මහ ලොකු ස්වභාවික විපත් ආවේ නැහැ. ඉතින් හොඳට යනවා. මං හිතන්නේ නාස්ති අඩු කරලා මේ යන ගමන ගැන මම සන්තෝෂයි. ඒගොල්ලන්ට පාර්ලිමේන්තුවත් 160ක් ඉන්නවා. ජනාධිපතිතුමත් එක්ක 159යි. එතුමත් එක්ක 160යි. ඉතින් මම හිතනවා කිව්ව පොරොන්දු ඉෂ්ට කරුත් උන්ට හොඳ ගමනක් තියෙනවා. දැනට කියන්න වරදක් නැහැ. කුහක කමින් තොරව කියනවනම් එහෙම වරදක් වෙන්නේ. හැබැයි ආණ්ඩුව හොරුවල්ලන්ට දැඩි වෙහෙසක් දරනවා. දැන් ඔබතුමා ගාවත් ඔය හොරුන්ගේ ෆයිල් කීපයක් මොන හරි තියෙනවද? ඒවා දෙන්න ලෑස්තියක් නැද්ද ආණ්ඩුව? දෙනවා. මම ඔවුන් සමග සම්බන්ධ තියෙනවා. මම එදා ඉඳලම කිව්වනේ. මගේ පරණ වීඩියෝ අරන් බලවම හොරුවල්ලන් කියාපු පිරිස මේ අය කියලා. දැන් එතන ඉන්නවා රවි සෙනවිරත්න ඉන්නවා. ශානි අබේසේකර ඉන්නවා. අනුර කුමාර දිසානායක මහත්තයා හිටියා. ජනාධිපතිතුමා හිටියා දූෂණ විරෝධී කමිටුවේ. ඉතින් එතුමාගේ මැතිවරණ පොරොන්දුවක් හොරුවල්ලන එක. ඉතින් අනිවාර්යයෙන්ම හොරුවල්ලන්න වෙනවා. ඒක කරයි කියලා බලාපොරොත්තු වෙනවා. පෞගේ ටිකේ නඩු ටික හරියට වැටුණානේ. මම හිතනවා හොරු ටික ළඟදිම ඇතුළට ඇයි. හොරු ටික ඇතුළට ගිහලා වැඩක් නැහැ. ඒ මුදල් ටික ජනතාවට ලැබෙනවා. හැබැයි මේ පස්සේ ඔබතුමාලා කියන්නේ උන්ගේ පලි ගන්නවා කියලා මේ දෙක දේශපාලන පලි ගැනීමක් කියන්නේ. මල්ලි දැන් ඔයා බස් එකේ යද්දී ඔයාගේ පොකට් එකට ගහලා පිට් පොකට් කාරයෙක් පර්ස් එක අරන් දුවද්දී එයාව අල්ලන එක දේශපාලන පරිගැනීමක් වෙන්නේ නැහැනේ. ඒක මගේ පොකට් එකනේ. එතකොට මේ හොරකම් කරලා තියෙන ජනතාවගේ මුදල්. ඉතින් දේශීයාච්චිගේ මැණික් මල්ල බැලුවොත් අපි ඒ ජනතාවගේ මුදල්නේ මේ සේරම අවභාවිතාව කරලා තියෙන්නේ. ඉතින් හොරු අල්ලන එක පරිගැනීමක් වෙන්නේ කොහොමද? ඒක යුතුයකමක්. ඒක දේශපාලන පරිගැනීමක් නෙමෙයි. ජනතාවට වුණු පොරොන්දු ඉෂ්ට කිරීමක් සහ දේශපාලන යුතුයකමක් දේශපාලන පොරොන්දුව.